සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ SL මනෝ YouTube channel එකෙන් තවත් අලුත් අස්වැසුම සම්බන්ධ අලුත් වීඩියෝ එකක YouTube channel අලුත් කියන්නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. ඒ වගේම YouTube channel එකේ හොඳ නම් අනිවාර්යයෙන්ම ලස්සන comment එකක් දාන්න. ඒ ලස්සන comment එක ගොඩක් වටිනවා ඉදිරි videos වලට. ඒ වගේම අස්වැසුම සම්බන්ධ අලුත්ම දීමන විස්තර දැනගන්න නම් අනිවාර්යයෙන්ම අපේ group වල join වෙන්න description එකේ පළවෙනි comment එකේ දාලා දිනවා. thumbnail එකේ දැක්ක විදිහටම අස්වැසුමින් සියලුම පාසල් ළමුන්ට රුපියල් 10000ක දීමනාවක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා කියලා හැමදාම ආරංචියක් අරගෙන ගියා. බලමු මේ කතාව ඇත්තද, ඔයාගේ ළමයටත් ගන්න පුළුවන්ද, ඔයාගේ ළමයාත් මේක ලිස්ට් එකේ ඉන්නවද කියලා A to Z මේ පාසල් දීමනාව සම්බන්ධව අද වීඩියෝ එකේදී කතා කරනවා. ඒක නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න. එතකොට ඔයාලට පැහැදිලියි මෙන්න මේක හම්බෙන්නේ කාටද, ඔයාගේ ළමයටත් හම්බෙනවද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා අපි කතා කරමු. අද කතා කරන දේ සම්බන්ධව ඔන්න ගොඩක්ම ලොකු ආරංචියක් මේ නිතරම කතා බහ වෙනවා. පාසල් ළමුන් සඳහා රුපියල් 10000ක දීමනාවක් දෙනවා කියලා. ඒකට ගොඩක් කට්ටිය දාලා තිබ්බා මේකේ මගේ ළමයාත් ඉන්නවද කියලා බලන්නේ කොහොමද, මටත් මේක හම්බෙයිද කියලා. අස්වැසුමෙන් රුපියල් 10000ක දීමනාවක් කලින් ලබා දුන්න හැමෝටම. ඒක නිසා අද කතා කරනවා මෙන්න මේ රුපියල් 10000 අනිවාර්යෙන් ඔයාලට හම්බෙයිද නැත්නම් හම්බෙන්නේ නැති වෙයිද කියලා. ඒකින්ද වීඩියෝ එක ස්කිප් කරන්න එපා කියලා ආපහු මතක් කරනවා. ඔන්න කලින් නම් ලබා දුන්න රුපියල් 6000ක දීමනාවක් පාසල් ළමුන් සඳහා රුපියල් 10000ක දීමනාවක් කොයිම වෙලාවකවත් කියලා නෑ රජය විසින්. අස්වැසුම ලාභීන්ට මෙන්න මේ රුපියල් 10000 හම්බ වෙනවා කියලා කොයි වෙලාවකවත් කියලා නෑ. මේ රජය කියලා තියෙන්නේ දිට්වා සුලි ගුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සඳහා පමණක් රුපියල් 10000ක දීමනාවක් රජයෙන් ලබා දෙනවා. ඔයත් මේ දිට්වා සුලි ගුණාටුව හින්දා වගේ ළමයාගේ පාසල් උපකරණ හරි මොකක් හරි යාගේ කටයුත්තක් මෙයා වුණා නම් අනිවාර්යෙන් මේක ග්‍රාම සේවකයට කියලා අදාළ නිලධාරියට යෝජනා කරලා ඔය කටට රුපියල් 10000ක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නැත්තම් මෙන්න මේක හැමෝටම හම්බෙන්නේ සුලි ගුණාටුවෙන් ආපදාවට ලක් වුණ කට්ටියට පමණයි හම්බෙන්නේ. අස්වැසුම තිබුණා කියලා මෙන්න මේ රුපියල් 10000 හම්බෙන්නේ නැහැ. මේක ගොඩක් වෛරල් යන හේතුවක් උනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට රුපියල් 7500යි මහ පොළොස් ශිෂ්‍යාධාරය තිබ්බේ. ඒක රුපියල් 10000ක් දක්වා වැඩි වුණා. ඒක පෙන්නගෙන ගොඩක් කට්ටිය වීඩියෝස් වල thumbnail වල දාගෙන රුපියල් 10000ක් හම්බෙනවා මෙහෙමයි කියලා වීඩියෝස් දාලා තිබ්බා. ඒක නිසා තමයි කියන්නේ බොරු තොරතුරු වලට ওই කට්ටිය රැවටෙන්න එපා. 100%ක් සත්‍ය තොරතුරු අරගෙන ඉන්නේ මගේ නාලිකාවෙන් පමණයි. ඒක නිසා අනිවාර්යයෙන්ම YouTube නාලිකාව subscribe කරලා තියාගෙන notification bell එකත් all දාලා තියාගන්න. සත්‍ය තොරතුරු නරඹන්න නම්. ඒක නිසා ඔය කට්ටියගේ කිසිම කෙනෙක්ට රුපියල් 10000ක දීමනාවක් ලැබෙන්නේ නැහැ. දිට්ඨව සුලි ගුණාටුවෙන් ආපදාවට ලක් වුණ කට්ටියට විතරයි රුපියල් 10000ක දීමනාවක් ලැබෙන්නේ. ඒ වගේම මහ පොළොස් ශිෂ්‍යාධාරය රුපියල් 7500 දුන්න එක රුපියල් 10000ක් දක්වා මේ මාසෙ ඉඳන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී අපි බලමු වැඩිහිටි දීමනාව ආබාධිත දීමනාව ලැබෙන්නේ කවදාද කියලා. මාර්තු මාසයේ සමහරක් කට්ටියට මුදල් දැනටමත් බැංකුව වල ලැබිලා ඇති. බැංකුව වලට මුදල් ලැබුණා නම් ඔයගොල්ලෝ පළමු අදිරියේ හොදේ වෙන අදිරියේ නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ලැබුණ නැති කට්ටියටගේ අනිවාර්යයෙන්ම අස්වැසුම කැපෙලා ඇති. ඒකට හේතු මොනවද? ඒක ගාපව ගන්න නම් මොකද්ද කරන්න ඕනි කියලා මම ඉදිරි වීඩියෝස් වල A to Z ඔය කට්ටියට කතා කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝස් දිගටම බලන්න. අස්වැසුම සම්බන්ධ අලුත්ම දීමනා විස්තර දැනගන්න අනිවාර්යයෙන්ම අපේ group එකට join වෙන්න. මම description එකේ පළවෙනි comment එකේ pin කරලා තියෙනවා link එකකින්ද බොරු තොරතුරු වලට රැවටෙන්න එපා. මං කියපු කට්ටියට විතරයි රුපියල් 10000ක දීමනාව හම්බෙන්නේ. කිසිම කෙනෙක්ට හැමෝටම අස්වැසුම ලාභීන් තියනවද කියලා තිබ්බට බොරු තොරතුරු වලට රැවටෙන්න එපා. ඒ කට්ටියට හම්බෙන්නේ නැහැ. සත්‍ය තොරතුරු නරඹන්න නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියන්න. channel එක හොඳ නම් අනිවාර්යයෙන්ම channel එක ගැන පහලින් comment එකක් දාන්න. එහෙනම් මං හිතනවා අද කතා කරපු දේ සම්බන්ධව A to Z පැහැදිලි වෙන්නේ නැති කියලා මොකක් හරි කියලා දිව පහලින් comment කරන්න. ඒ ගැටලුව සම්බන්ධව මං එකින් එක ඔයගොල්ලෝ වීඩියෝස් වලින් දැනුවත් කරන්නම්. දැන් මං හිතනවා සියලු දේ පැහැදිලි වෙනවා. YouTube channel අලුත් කෙනා අනිවාර්යයෙන්ම subscribe කරන්න. notification bell එකත් all දාලා වීඩියෝ එකත් share කරන්න. එනම් ඔයාලට සුබ දවසක්. ජය වේවා. මම SL මනුවා YouTube channel